ස්තුතියි පොඩි ප්‍රමාද දෝෂ සිදු වෙනවා මේ වීඩියෝ බලනදී ප්‍රශ්න වෙනවා ඒ නිසා ඒකට ඇත්තටම සමාව ඉල්ලනවා දැන් මම ආරාධනා කරනවා මගේ වැඩ කටයුතු වලට මගේ සුසර සංගීත ශාලිකාවේ හැම වැඩකදීම ඇත්තටම මට ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් ඇත්තටම මොහුව අල්ලගන්න බොහොම අමාරුයි. රාජකාරී මට්ටමින් ඉන්න නිසා වෙන්නේදී මේ ඉතින් අද කොහොම හරි අල්ලගත්තා. මේ වැඩසටහනට දැන් දවස් දෙකක් වෙලා ඉඳන් මම කතා කරගෙන කියනවා අනේ කියලා. ඉතින් මේ අද ඉතින් ඉතාම ලස්සන ගීත කීපයක් ඔයාලට දෙන්න මිනිහා ඉතින් මම උඩ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ හර්ෂන් අයියා කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඇත්තටම ඔහු ඉතාම දක්ෂ ගායන ශිල්පියෙක්. ඇත්තටම එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත ඒ වගේම ධනපාල උඩවත් මහත්මයාගේ ගීතද හරිම රසවත්ව ගායනා කරනවා කිව්වොත් නිවැරදි. ඉතින් මම ඔහුට ආදරෙන් ආරාධනා කරනවා ගීතවත් වෙන්න ලෙස. බොහොමයි ශ්‍රී මාව යාළුවට හඳුන්ලා දුන්නේ ඒ ආදරණීය ගායන ශිල්පී ශ්‍රීනි නෙත්තසිංහ ඉස්තේ ළඟියට හොඳයි අපි අහලා බලමු ධනපාල උඩවත් ගායන ශිල්පියාගේ ලස්සන ගීතයක්
හිට කතා කරලා කන්න හදන කෙනෙක් වුණ ණයටනේ අද ඉඳන්නේ තව ටිකකින් බලනදී මල් කූරේ ඉන්න දෙනෙක් විසඳුම දෙන්න දෙන්නේ පිට වෙන්න තාර පාර රන් වෙලා යටිපඩු දෙකම දැවෙනවා ගන්නට බැරි තරමට පායනවා දහඩිය බුරු ගලනවා කොළඹින් නරන් ආපු මාළු හිතට මය මොනදී උගුර විදෙනවා බරාඩු නොනසා අත කරකට නගර යන චිරි චිරි ගල හඬනවා චිරි චිරි ගල හඬනවා chiri chiri gala handalwa Sri